හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝවට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් එක දේවදූත අංකයක් ගැන. ඒ තමයි අංක 999. මේ අංකය නිතර නිතර දකින්න ලැබෙනව නම් ඒ මගින් ඔයාගේ දේවදූතයන් ඔයාට මොකද්ද දෙන පණිවිඩය කියන එක තමයි අද අපි බලන්න යන්නේ. පොතක පිටුවක පත්තරයක ඔයාට ලැබෙන බිල් පතක වාහනයක අංක තහටුවක දුරකථන අංකයක ඒ වගේ වෙනත් ඕනම විදියකට ඕනම වෙලාවක ඔයාට මේ අංකය නිතර නිතර දකින්න ලැබෙන්න පුළුවන්. ඇත්තටම එහෙම දකින්න ලැබෙනවා කියලා කියන්නේ ඒක හම්බයක් නෙවෙයි. ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලා ඔයා ගමන් කළ යුතු මාර්ගය සහ ඔයා ඊළඟට ගන්න ඕනේ පියවර පිළිබඳ ඔයාට විශේෂ පණිවිඩයක් ලබා දෙන්නේ. නිසා මේ අංකය නිතර දකින්න ලැබෙනවා නම් ඒකේ තේරුම අනිවාර්යෙන් දැනගෙන ඒ අනුව ක්‍රියා කරන්න. මේ අංකේ වගේම වෙනත් විශේෂිත රටාවකට පිටතට තියෙන ඕනම අංකයක්. ඒ කියන්නේ ඒන්ජල් නම්බර් එකක් දැක්කම ඒකේ තේරුම දැනගන්න. ඒ කියන්නේ ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාලට පණිවිඩයක් දෙන්නේ. ඒකේ තේරුම දැනගෙන ඒ අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. මගේ channel එකේ මේ වගේ angels numbers ගොඩාක් දාලා තියෙනවා. ඔයාලටත් පුළුවන් මගේ channel එකට ඇවිල්ලා ඒ angel numbers වල තේරුම දැනගන්න. අපි දැන් බලමු අංක 999 නිතර දකින්නව නම් ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියන එක ගැන. බොහෝ විට සම්පූර්ණ වීමක්, චක්‍රයක අවසන් වීමක් සහ ජීවිතයේ යම් අවධියක උච්චතම අවස්ථාවට පැමිණීමක් පිළිබඳ පණිවිඩයක් තමයි ලබා දෙන්නේ. දීර්ඝකාලීන සම්බන්ධතාවයක් අත්හැරීම හෝ නව රැකියා දීමනාවක් පිළිගැනීම වැනි සංක්‍රාන්ති කාලවලදී මේ අංකය නිතර නිතර ඔයාට පේන්න පුළුවන්. ඔබ ඒ සඳහා සූදානම් වුණත් නැතත් වෙනසක් ඔබ වෙත පැමිණිය හැකියි. බොහෝ විට අත්හැරීමට සිදුවීමක් පෙන්වයි. අතීතයේ මුදා හැර වර්තමානයේ වෙනද ගැනීමට කරන ඇමතුමක්. තවදුරටත් සේවය නොකරන දේවල්. ඒ කියන්නේ සම්බන්ධතා, රැකියාව, පුරුදු හෝ ආකල්ප වේවා ඔබේ උසස් අරමුණු සමග ගැළපෙන පෙළ ගැසෙන නව මාර්ග පිළිගැනීමට කාලය පැමිණ ඇති බවට පණිවිඩයක්. වේදනාකාරී දිගුකාලීන සම්බන්ධතා රටා අත්හැර දමා නැවත උත්සාහ කිරීමට කාලයයි. ඔබේ අවශ්‍යතා සමග සමපාත වන වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයට ඔබට යාමට අවස්ථාව ඇති බවට පණිවිඩයකි. සහකරු හෝ සහකාරිය ආකර්ෂණය කර ගැනීම සඳහා පුද්ගලික සංවර්ධනය සහ සොයන අනුකම්පාව මුලින්ම තබා ගත යුතු බවට ඔබව දිරිගැන්වීමක්. තවද අංක 999 නිතර දකින්නව නම් යුගයක අවසානය ඔබේ වෘත්තීය ජීවිතයටත් අදාළ විය හැකියි. මෙමගින් අදහස් වන්නේ ඔබේ වෘත්තීය ජීවිතයද වෙනස් විය හැකි බවයි. මේ නරක දෙයක් නොවේ. නමුත් එය අභියෝගාත්මක කාලයක් විය හැකියි. මේ අලුතෙන් ආරම්භ කිරීමකට සහ නව යථාර්ථයන් පිළිගැනීමකට අවස්ථාවක් නියෝජනය කරයි. ඔබට මෙම සංඛ්‍යා දිගටම පෙනෙනවා නම් ඔබේ කාර්යබහුල දවසෙන් විවේකයක් ගෙන මෙනෙහි කිරීමට කාලය ගන්න. විවසිලිවන්තව ගමන් කළ යුතු සංක්‍රාන්ති කාලයක ඔබව පසුවන බවට පණිවිඩයකි. ඔබේ ජීවිතයේ සුළු හෝ වැදගත් අවදි වේවා අවබෝධය සහ පිළිගැනීම අවශ්‍ය වන අවසන් අවධියක් විය හැකියි. ඔබේ ජීවිතයේ නව අවස්ථා සහ යහපත් වෙනස්කම් සොයා බැලීමට මෙම දේවදූත අංකය මතක් කිරීමක් ලෙස භාවිතා කරන්න. ඇවුම් අත්දැකීම් සඳහා ඉඩක් නිර්මාණය කිරීමට තවදුරටත් ඔබට සේවය නොකරන බැඳීම් සහ පැරණි රිදවීම් නිදහස් කරන්න. ඒ තමයි අංක 999 මගින් ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලා ඔයාට දෙන පණිවිඩය. ඕනම ඒන්ජල් නම්බර් එකක් දැක්කහම ඔයාලා ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලාට ස්තුති කරන්න ඔයාට හරි මාර්ගය පෙන්වලා දෙනවට. අපි ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ගොඩාක් ස්තුතියි.